to Nature with Ajit. හිමිදිරි උදෑසන අහස රත් හැගන්නුනේ හිරු එළිය මේ පතිත වන්නේ මුළු ලෝකයටම වැදගත් පරිසර පද්ධතියකට. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100ත් 2300ත් උසින් පිහිටා තිබෙන මේ හඳුන්වන්නේ මහ එළිය තැන්න කියලා. ඒත් අපි ගොඩ දෙනෙක් දන්නේ හෝටන් තැන්න විදිහට. ඔන්න මං අද ආවා අපේ රටේ තියෙන ඉතාම වැදගත් පරිසර පද්ධතියකට. මේක තමයි හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය. සාමාන්‍යයෙන් අපේ රටේ ගොඩක් දෙනෙක් යන්න කැමති තැනක්. ඉතින් මං අද ආවේ මේ හෝටන් තැන්නේ තියෙන සුවිශේෂී දෙයක් ගැන ඔයාලට කරුණු බෙදලා දෙන්න. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය පාලනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. උදෑසන හිරු එළිය වැටෙනවත් එක්කම ගොඩක් සතුන් ආහාර හොයාගෙන යනවා. මේ ඒ වගේ ගෝන්නු රංචුවක්. හෙමිහිට කැලේ ඉඳලා තැන්නට එනවා ආහාර හොයාගෙන. මේ වලි කුකුලත් උදේම ක්‍රියාශීලී වෙලා එයත් ආහාර හොයනවා. හෝටන් තැන්න එකිනෙකට වෙනස් පරිසර පද්ධති දකින්න පුළුවන් තැනක්. මෙහි කඳුකර වනාන්තර දැක ගන්න පුළුවන්. ඇඹරිලා ඉහළට වැඩෙන හොඳින් අතු බෙදුණු කඳන් සහිත තරමක් උසින් අඩු ගස් මේ වනාන්තරවල අපිට දකින්න පුළුවන්. අපේ රටට ආවේනික ශාක විශේෂ ගණනාවක් මේ වනාන්තරවල හමු වෙනවා. ඒ වගේම ශාක වියන ඇතැම් කාලවලට විවිධ වර්ණ වලින් හැඩ වෙනවා. මේ හෝටන් තැන්න නිතරම මීදුමින් බර වෙනවා. වලාකුළු වලින් වැහිලා යනවා. ශාක කඳන් මත එල්ලිලා වැඩෙන මේ ලයිකන මගින් වලාකුළු වල ජල බිඳු රඳවගෙන පොළොවට වතුර ලබා දෙනවා. ඒ වගේම කඳුකර තෙත් පතන බිම් වලින් පොහොසත් විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුත් බට සහ තෘණ වර්ග ගණනාවක් මේ හෝටන් තැන්නේදී දැක ගන්න පුළුවන්. තොටුපොළ කන්ද කියන්නේ අපේ රටේ තුන්වෙනියට උසම කන්ද. මේ කන්ද පිහිටලා තිබෙන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල. ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයේ ඉඳලා මීටර් 200ක් පමණ ඉදිරියට ගිය විට අපිට තොටුපොළ කන්දට නගින මං පෙත හමු වෙනවා. මේ තොටුපොළ කන්ද ආශ්‍රිත පරිසරයේ විවිධ ශාක වර්ග ගණනාවකට වාසස්ථාන ලබා දෙනවා. ඒ අතරින් ඇතැම් ශාක හරිම සුවිශේෂී. ඉතින් ඔන්න අද වැඩසටහන තොටුපොළ කන්දේ අවුරුදු ගණනාවකට වතාවක් පිපෙන නෙළු මල් වසන්තය ගැන. නෙළු කියන්නේ ඇකන්තේසියේ කුලයට අයිති ස්ට්‍රොබිලැන්තස් ගණයේ විශේෂවලට. සමහර නෙළු විශේෂවල මල් පිපෙන්නේ අවුරුදු 12කට වතාවක්. ඒ වගේම ඇතැම් විශේෂ අවුරුදු 6කට සහ සමහර විශේෂ වාර්ෂිකව මල් පිපෙනවා. ඒත් මේ වසරේ සියලුම නෙළු විශේෂවල එකම අවස්ථාවක මල් පිපිලා හින්දා හෝටන් තැන්න හරිම ලස්සනයි. ඒ අතරින් වැඩියෙන්ම නෙළු පිපිලා තියෙන්නේ තොටුපොළ කන්දේ. තොටුපොළ කන්ද තරණය කිරීම හරිම සුන්දරයි. මුලින්ම අපිට යන්න වෙන්නේ කඳුකර වනාන්තරයක් මැදින්. මෙහිදී තරමක් උස ගස් දැක ගන්න පුළුවන්. මේ ගස් අතරින් මන් පෙත නිර්මාණය වෙලා තිබෙන හැටි නම් හරි අපූර්වයි. මේ කඳුකර වනාන්තරවල යටි වගාවේ දම් රෝස පාට නෙළු විශේෂ දැක ගන්න පුළුවන්. එක පොකුරට එක යායට රෝස පාට දම් පාට මල් පිපිලා තියෙනවා. මේ කඳුකර වනාන්තර මැදින් යනකොට අපිට ගොඩක් වැදගත් කුරුල්ලෝ දැක ගන්න පුළුවන්. මේ ඒ වගේ කෙනෙක්. මෙයාට කියන්නේ අඳුරු නිල් මැසිමාරා කියලා. අපේ රටට ආවේනික කුරුල්ලෙක්. මේ කුරුල්ලත් වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ කඳුකර කලාපේ. මේ කුරුල්ල හඳුන්වන්නේ බ්ලැක් බර්ඩ් කියලා. මේ වනාන්තර නිතරම තෙත බරිතයි. ඒ නිසාම විවිධ බිම්මල් වර්ග ගස් කඳන් මතු පිට වර්ධනය වෙනවා. ඒත් අපි ගොඩ දෙනෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ.
මේ තිබෙන්නේ අද අපිට දැක ගන්න පුළුවන් උන බිම්මල් එහෙමත් නැත්නම් හතු වර්ග කීපයක්. ඔන්න තව ටිකක් ඉහළට යනකොට අපිට සුදු පාට නෙළු විශේෂ හමු වෙනවා. පිපුණු මල් වල රොන් බහුලයි. මේ මල් වල පැණි බොන්නේන මීමැස්සෝ බඹරුන්ගෙන් නම් අඩුවක් නැහැ. මේ සත්තු පැණි බොන්න මල ඇතුළටම යනවා. ඔන්න තව ටික දුරක් ඉහළට ආවා. දැන් විශාල ගස් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ පරිසරයේ තියෙන්නේ තරමක් උස අඩි 6ක් විතර උසට වර්ධනය වෙන පඳුරු වර්ග. මේ වගේ තැන්වල අපිට කහපාට නෙළු විශේෂය බහුලව දැක ගන්න පුළුවන්. හරිම අලංකාරයි. පහළට එල්ලිලා වැටෙන මේ මල් කොළ පාටේ ඉඳලා කහ පාටට දැක ගන්න පුළුවන්. මේ වගේ පඳුරු සහිත පරිසරයක් ප්‍රිය කරන සතෙක් තමයි මේ ඉන්නේ. මේ අපේ රටට ආවේනික කඟමුව අංකඩුස්සා. මේ යාගේ පැටියෙක්. මුහුණ ඉදිරියේ තිබෙන අඟවැනි කොටස තාම වර්ධනය වෙලා නැහැ. උදේ අවුව වැටෙනකොට සමනල්ලු ගොඩක් ක්‍රියාශීලී වෙනවා. මේ ඉන්නේ අපේ රටට ආවේනික සමනලයෙක්. ඔන්න මම දැන් තවත් උඩට නගිනවා. දැන් නම් උස පඳුරු වෙනුවට දකින්න ලැබෙන්නේ කුඩා පඳුරු. මේ වගේ තැන්වල අපිට මේ නිල් පාට නෙළු මල් දැක ගන්න ලැබෙනවා. මේ පරිසරයේ නෙළු වලට අමතරව තවත් අලංකාර මල් වර්ග ගණනාවක් අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ මල්. ඔන්න මම තොටුපළ කන්දේ මුදුනටම ආවා. ඔන්න හෝටන් තැන්න නුවරඑළිය නගරයේ වගේම අනිත් පැත්තෙන් හග්ගල කන්ද දැක ගන්න පුළුවන්. මේ ඈතින් දකින්න ලැබෙන්නේ සමනල කන්ද. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති මේ හෝටන් තැන්නට ඇවිල්ලා බලන්න තියෙන්නේ නෙළු විතරක්ම නොවන බව. මේ වගේ පරිසර පද්ධතියක අපිට බලන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පරිසරය මුළු ලෝකයටම වටිනා ස්ථානයක්. ඔබත් හෝටන් තැන්න බලන්න එන්න. ඒත් කිසිම වෙලාවක මේ ශාකවලට හානි කරන්න එපා. කැලිකසල මෙහි දමන්න එපා. ඒ විතරක් නෙමෙයි වන සතුන්ට ඔබ රැගෙන එන ආහාර ලබා දෙන්න එපා. මොකද මේ පරිසරය අපේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඕන හින්දා. ඔන්න අද අපි හෝටන් තැන්නේ තොටුපළ කන්දට ඇවිල්ලා නෙළු මල් වසන්තය බලාගත්තා. ඉතින් මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක To Nature with Ajit.